සාමාන්‍යයෙන් මම මෙතනින් එහාට සමාජයේ ගියාම ජීවිතේ අවුරුදු 21 26 27 කියන්නේ හරි අමුතු කාලයක්. හිටපු ඒවුන් නැති වෙනවා, යාළුවෝ වෙනස් වෙනවා, අලුතෙන් ගොඩාක් හොඳ යාළුවෝ හම්බෙන්නේ නැහැ. ටොක්සික් ඒවුන් ගොඩක් හම්බෙනවා. ඒ කියන්නේ අපේ වැරදි දකින විශේෂයිද මිනිස්සු හම්බෙනවා. ගෙදර බර ටික ටික එනවා. සමහරට ඔයාට සල්ලි හම්බ කරලා ගෙදරට දෙන්න වෙන එකක් නැති වෙයි. සමහර වෙලට එහෙම කරන්නත් වෙයි. අපි සමහරලාට එහෙම ළමයිනුත් ඉන්නවනේ. අර කාලේ වෙනස් වෙන 아무තු විදියකට මේ කාලෙදි. ඒත් මේ කාලේ පුරාවට ඕක අවුරුදු 26ක් 27ක් වගේ වෙනකොට ඔයා ගේමක් ගහගත්තාම මිනිස්සෙට හොඳ මානසිකත්වයේ තියෙන්න ඕනේ මෙතනදී. ඒක මතක තියාගන්න. උඩ ඉඳිද්දි හැමෝම හොඳ මානසිකත්වයෙන් ඉන්නවා. උඩ ඉන්න තැන්වලදී කොහොමත් ඔයාලත් හැමෝමත් හොඳ මානසිකත්වයෙන් ඉන්නවා. තමන්ගේ ලකුණු අඩු වෙනවා නම් හෝ තමන්ට මොකක් හරි වෙන සිද්ධියකට ලකුණුම නෙමෙයිනේ ඔක්කොම වෙන සිද්ධියකදී තමන්ට කෙලවේගෙන යනවා කියලා දැනනකොට හොඳ මානසිකත්වයක් තියාගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ ආයි මොකක් හරි හොද මෙතනදී වා මානසිකවත් වැටුනොත් ආයි ගොඩේමක් නැහැ. ගොඩාක් මිනිස්සුන්ට එන්නේ මේකයි. මොකක් හරි වැඩක් හොඳට ගිහිල්ලා පස්සේ පටන් ගනිද්දී තමන්ට තියෙන හොඳ මානසිකත්වය නැති වෙන්න ගත්තාම දිගටම කෙල. ඔය කොච්චර ටෝක් දුන්නත් අන්තිමට මිනිස්සු පොඩි වෙලාවකින් ඔක්කොම නැති වෙලා යනවා. මිනිස්සු කියන කට්ටියගේ එකපාරයි දෙපාරයි. පස්සේ මිනිස්සු පොඩි දෙයකදී අනිත් පැත්තට තරහ වෙලා යනවා. සල්ලි නෙමෙයි මිනිස්සු තමයි වටින්නේ. සල්ලි වල තියෙන කාරණාව තමයි ප්‍රධාන දේ මානසික නිදහස. ඔයාට ලොකු ආර්ථික නිදහසක් තිබ්බහම ඔයා ලොකුවට ලයිට් බිල් ගෙවන්න, ඒ කියන්නේ දැන් ලයිට් බිල කියන එක ඔයාට ලොකු ඉලක්කමක් වෙන්නේ නැහැ. ඔයාට ෆෝන් එකක් ගන්න ඕන නම් ඉතින් අවුරුද්දට අලුත් ෆෝන් එකක් රිලීස් වෙනවා නම් ඉතින් ඒ ෆෝන් එක රාසයිනවා එහෙම අර වැඩි හිතන්න නැතුව ගන්න ඕන. හිතන්න නැතුව ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ ආර්ථික නිදහස හදන එක තමයි අන්තිමට මේකේ තියෙන පළවෙනි ටාගට් එක. මොකද අපි හැමෝම මේකේ අවසාන ටාගට් එක තමයි මානසික නිදහසකින් ජීවත් වීම. ඒක ඇතුලේ පළවෙනි කාරණාව විදියට තියෙනවා ආර්ථික නිදහස. මොකද වෙන මොන බයිලා ගැහුවත් වැඩක් නැහැ. සල්ලි නෙමෙයි මිනිස්සු තමයි වටින්නේ. හරිද? නෑ සල්ලි වටින්නේ. මොකද මිනිස්සු එන්නේ නැහැ ඔය කියන මොකුත් ඒ කියන්නේ මිනිස්සු ඒ යාළුවෙක්ගෙන් වුණත් උදව්වක් ඉල්ලන්න පුළුවන් සීමාවක් තියෙනවා. එක පාරයි දෙපාරයි. හරි? වෙන ඔය කොච්චර ටෝක් දුන්නත් අන්තිමට මිනිස්සු පොඩි වෙලාවකින් ඔක්කොම නැති වෙලා යනවා. මිනිස්සු කියන කට්ටියගේ එක පාරයි දෙපාරයි. පස්සේ මිනිස්සු පොඩි දෙයකදී අනිත් පැත්තට එහෙම අර ඩීප් අවබෝධයකට ජීවිතේ එන්න මොකක් හරි කෙලවීමක් වෙන්න ඕනේ. මිනිස්සෙක්ට. එක්කෝ ෂයි එකක් ෆේල් වෙන්න ඕනේ. එහෙම නැත්තම් සමහරලාට තමන් අර තමන් හින ලොකු කරගෙන හිටපු දෙයක් නැති වෙන්න ඕනේ. දැන් මේ දවස්වල ඕන තරම් FAS එකම නැති වෙලා තියෙනවා. ලොකු කරගෙන තිබිච්ච දෙයක් නැති වෙන්න ඕනේ. ඒතර තේරෙනවා තමන්ව නිකන් අවලංගු වාසියක් වගේ විසික් වෙලා ගියා. ඊට පස්සේ තේරෙනවා තමන්ගේ ජීවිතේ තමන්ට දෙයක් තියෙන්නේ තමන් දෙයක් ගොඩ නැංගුවොත් පමණයි කියලා. තමන්ට වටිනාකමක් පොල්ලෙක්ටද කෙල්ලෙක්ටද තමන්ට වැලියු එකක් තියෙන්නේ තමන් දෙයක් හැදුවොත් විතරයි. ඒ වැලියු එක තමන් උපයාගත්තොත් විතරයි එන්නේ. ඒවට ජීවන රටාවක් කියන එක මේ දැකලා නැත්තම් මට හොඳට මතකයි මම ඒ ලෙවල් කරන කාලේ ඒ කාලේ මොකක් හරි කොළඹ මං හිටියේ නැවදිලා CCC හරි මොකක් හරි shopping mall එකක් දැම්මා. මම මතක නැහැ නම සැවුලොක් නම් නෙමෙයි ඒක ළඟදී දැම්මේ. මොකක් හරි එකක් ඒ ගාලා දැම්මා. මං දැන් ඒකට ගිහිල්ලා බැලුවා. ගිහිල්ලා බැලගෙන මං කොළඹ නෙමෙයිනේ මං මෙහෙනේ මං ගම්පහනේ. හරි. ඒක ගිහින් බැලුවාම ඉතින් දැන් මම ඉතින් යාළුවෝ දෙන්නෙක් විතර එක්ක ගියේ මගේ ඉතින් රුපියල් 200ක් කරනවා කියලා. මේ ගිහින් බලද්දි කියලා මට හිතුණා දැන් සමහර බ්‍රෑන්ඩඩ් ෂෝරූම්ස් තියෙනවා. සපත්තුව 35000යි. ගිහින් බලන්න නිකන්. සපත්තුව 35000යි. ටී-ෂර්ට් එකක් 40000යි. එහෙම තියෙනවා. ටී-ෂර්ට් අද සෙරප්පු දෙකක් 30000යි. එහෙම හෙන බ්‍රෑන්ඩඩ් අයිටම්ස් තියෙනවා. ඒ තියෙන්නේ shopping mall තියෙනවා. ගියාම දුක හිතෙනවා අපි කවදාවත් ඒ ලෙවල් එකට යන්නේ නැද්ද? ඒ කියන්නේ අපි කවදාවත් එහෙම දෙක කියන්නේ මං කියන්නේ හැමදාම 40000 සෙරෙප්පු දාගෙන යන්න නෙමෙයි. මං කියන්නේ අපිට නිකන් ඒක අපිට දවසකට හරියන්නේ කියන්නේ අපිට ඒ ලෙවල් එක ටච් කරන්න බැරි. නිකන් අපිට කරන්න බැරි දේවල් පට්ට ගොඩක් මේ ලෝකේ තියෙනවනේ කියලා හිතනවා. ඒ වගේ දෙයක් කියනවා. ඒ කාලේ දැන් හිතෙන්නේ ඒක ඒ කියන්නේ ඒ කාලේ හිතෙනවා නේ මං කියන්නේ මම මේ පටන් ගත්ත විදිය. ඒ කාලේ හිතනවා අපිට ටච් කරන්න බැරි ලෙවල් ගොඩාක් මේ ලෝකේ තියෙනවානේ. කො මෙච්චර ගණන් සෙරප්පු දාන උන් ඉන්නවා. මෙච්චර අවුලක් නැහැ හිටපු දෙන්න. මෙච්චර ගණන් ඇඳුම් අඳින උන් ඉන්නවා. මෙච්චර ගණන් ෆෝන් පාවිච්චි කරන උන් ඉන්නවා. කිසි ගේමක් නැතුව ඇවිල්ලා ෆෝන් එකක් අරන් යන එකෙක් ඉන්නවා. ඔහොම ඇවිල්ලා දෙන්න ෆෝන් එකක් iPhone 15 හරි යනවා කියලා යන උන් ඉන්නවා. අපි එච්චර අවුල්ද කියලා අපිට හිතෙනවා. එහෙම තැනකට ගියාමනේ අපිට කියන්නේ අපි මමගේ ලෙවල් එකේ හැටියට ගත්තාම මං කියන්නේ මම මට හිතා ගන්නත් බෑ මං කොහොමද iPhone එකක් ගන්න කියලා.
මං කියන්නේ අර මං කියන්නේ මේ ඔක්කොම ගණන් දේවල් ගන්න ඕනේ බ්‍රෑන්ඩඩ් අයිටම්ස් පාවිච්චි කරන්න ඕනේ කියලා නෙමෙයි. හැබැයි අපිට ඕනේ දෙයක් තියෙනවා නම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ආර්ථික නිදහසක් තියෙන්න ඕනේ. මං කියන්නේ අපි අඳින කලිසම 50000ක් දෙන්න ඕනේ ෂර්ට් එක 60000ක්. එහෙම නෙමෙයි. අපිට ඕනේ දෙයක් තියෙනවා නම් ගන්න බෑ කියන පසුතැවීමට තරම් ආර්ථික පල්ලහමක් හදන්න එපා. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම මානසික නිදහස ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක. අපි ආස කරන හැම දෙයක් නෙමෙයි අපි ආස කරන දේවල් අපිට කිසි කට්ටක් නැතුව ගන්න පුළුවන් නේද? කට්ටක් නැතුව නැත්තම් වැඩක් නැහැ ජීවත් වෙලා කණ්ඩායි බොණ්ඩයි ජීවත් වෙලා උදේ වැඩට යනවා හවස ගෙදර එනවා උදේ ඉඳන් හවස වෙනකන් හොයාගත්ත සල්ලි ටිකෙන් ඊළඟ දවසේ උදේ වැඩට යනවා. ඔකනේ කරන්නේ. උදේ වැඩට යනවා හවස ගෙදර එනවා. ඒ සල්ලි ටිකෙන් හවසට කාලා රැයට ටීවී බලලා උදේට බස් කාස් දෙක දුන්නාම මේ පල්ලි ටික ඉවරයි. ඊළඟ දවසේ යනවා. පවතිනවනේ. ගොඩක් මිනිස්සු කරන්නේ පවතිනවා. මේ හොයාගන්න ටික ඒ මාසේ කෑම ටිකට ඇති. පවතින්න ඇති. ඕක තමයි වෙලා තියෙන්නේ ලෝකෙට. ඕකෙන් මිදෙන්න හිතෙන්නේ තරුණ කාලේ විතරයි. මේ අවුරුදු 18, 19, 20, 21, 22, 23, 24, 25. 26ක් කියන්නකො ඔය කාලේ විතරයි ඕකෙන් මිදෙන්න හිතෙන්නේ මනුස්සෙට. ඊට පස්සේ මනුස්සෙට මිදෙන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඔය පඩිය 20000 යවලා නැහැ. ඉතින් කාලා බිනින්න පුළුවන් නේ ඉන්නවා. ඕකෙන් මිදෙන්න හිතන කාලේ මිදෙන්න නැත්තම් ස්ථාවර වුණාට පස්සේ අවුරුදු 55ක් 60ක් වෙනකන් උදේ වැඩට යනවා හවස එනවා හම්බෙන සල්ලි ටිකෙන් මාසෙ ජීවත් වෙනවා මොකක් හරි ලෙවල් එකකට වේල් 3ක් නම් 3යි 2ක් නම් 2යි ඔහොම ජීවත් වෙනවා අයිෆෝන් හොඳ ෆෝන් එකක් ගන්න බැහැ පොඩි ෆෝන් එකක් ගන්නවා ටීවී එකක් ගන්න වෙන පොඩි ටීවී එකක් ගන්නවා මොකක් හරි එන සෙටල් වෙච්ච මට්ටමින් ජීවත් වෙනවා ඔහොම වෙන්න එපා අපරාධ ජීවිතේ මෙච්චර මහන්සි වෙලා අපි මේවා කරන්නේ පොඩි කාලේ ඉඳන් අපි මේ කට්ට කාලා පන්සි ගිහින් ඉගෙනගෙන ඔක්කොම කරන්නේ ওই මට්ටමට එන්න නෙමෙයි ඒ නිසා ජීවිතේ තීරණාත්මක කාලේ ගේමක් ගහන්න මහන්සි වෙලා තීරණාත්මක කාලේ ගේමක් ගහන්න තීරණාත්මක කාලේ ගේමක් ගහන්න වෙන කාලවලදී වැඩක් නැහැ මේ කාලේ මහන්සි වෙන්න මේකට මහන්සි වෙන්න මේක ගැන මම දැක්කා රෙයා දැන් කට් ඔෆ් වෙලා තියෙනවා ඊට එතනින් පස්සේ යාළුවෝ ටිකත් එක්ක සෙට් වෙලා ඉන්න බෑ ඒක කරන්න දෙයක් නැහැ උන්ට බැලලා වැඩක් නැහැ එක්කෙන්ද ඉන්න බෑ අපිව කැපෙනවා අනිවාර්යයෙන්ම කැපෙනවා ඒ කැපෙන හැඟීම ජීවිතේ අනිත් පැත්තට වෙනස් කරන මාර හැඟීමක් ඒකෙන් මාර දේවල් මිනිස්සු වෙනස් කරන්නේ නැද්ද ඒ කැපිලා වැටෙන වැටිල්ල සමහර වෙලාවට අර ඔක්කොටම වඩා ඔයා අන්තිමට සුපිරි තැනකට ගිහින් නවතින්නේ ඒක හරියට පාවිච්චි කරොත් එන්නේ එන වැදින පාර හරියට පාවිච්චි කරොත් ඒ වගේ 3-4 ගුණයක් උඩට ගිහලා නවතින්නේ නිසා ඒ වදින එහෙම පාරක් වැදුනා නම් ඒ පාර හරියට පාවිච්චි කරන්න බොරුවට නෙමෙයි හරියට පාවිච්චි කරන්න සමහර කාල දෙනවා ජීවිතේ වැදගත් සිදුවීමක් වෙන්නේ නැහැ. ඒ කාලවලදී වැඩිය මහන්සි වුණාට වැඩකුත් නැහැ. සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න තියෙනවා. උදාහරණයක් විදිහට නංගිලා මල්ලි වෙනා නම් 6 වසරේ ඉඳන් 9 වසර වගේ කාලවලදී 10 වසර වගේ කාලවලදී උන්ට උගන්වන්න එපා. පන්ති මගුලන් නෙමෙයි උන්ට සෙල්ලම් කරන්න දෙන්න. උන්ව ස්පෝර්ට් එකක් කරන්න දාන්න, සංගමයකට දාන්න, වලියකට යවන්න. හරිද? උන්ට ජීවිතේ ජීවත් වෙන්න දෙන්න ඒ ටිකේ. ඒක කිසි දෙයක් නැහැ දැන් හොඳට ලකුණු ගත්තා කියනකො එක දිගට 95 6ක් විතර තියෙනවා දැන් ඔක්කොම සෙක්ෂන් ෆස්ට් මොකද්ද වෙන්නේ ඇවිල්ලා ඒ ලෙවල් හොම්බෙන් යනවා එච්චරයි වැඩක් නැහැ ඒ වගේ කාලවලදී උන්ගේ ජීවිතේ ජීවත් වෙන්න දෙන්න නංගින මල්ලිලා ඉන්නවා තීරණාත්මක කාලය එනවනේ ඒ ලෙවල් වලත් ඇත්තටම පළවෙනි අවුරුද්ද එච්චර තීරණාත්මක නැහැ මේ කාල තීරණාත්මක නැහැ මෙන්න මේ කාලය ඉතා තීරණාත්මකයි තීරණාත්මක කාලවල මහන්සියලා වැඩ කරන්න අනිත් කාලවල ආතල් එකේ ඉන්න දැන් කැම්පස් සිලෙක්ට් වුණා කියන්නකො කැම්පස් සිලෙක්ට් වෙලා ඒක තීරණාත්මක කාලයක් නෙමෙයිනේ අධ්‍යාපනික වශයෙන් එච්චර සාමාන්‍යයෙන් මේක එච්චර ලොකු දෙයක් නෑ වැට් ටික කරගෙන යන්න පුළුවන්. අපේ කට්ටියට මොකද වෙන්නේ? 6 වසරේ ඉඳන් මානසික කරලා ගියාම 9 වසරට උට මහන්සි. දැන් තීරණාත්මක කාලේනකොට උට මහන්සි. හැමදාම එක වෙන්න තීරණාත්මක කාලවලදී ගොඩාක් වෙලාවට ගේම ගහන්නේ ඒ වෙනකන් සද්දයක් නැතුව හිටපෙ. මේ කාලේ මහන්සි වුණොත් ජීවිතේ ලොකුවට වෙනස් වෙනවා. ලොකුවටම වෙනස් වෙනවා. තමන් ඉස්සරහට යන සියලු පාරවල් පෝසස් ජීවත් වෙන විදිය ඉන්න රටවල් ජීවත් වෙන රටවල් පදින වාහන ඉන්න ගෙවල් අම්මලා තාත්තලාගේ අනාගතයේ සියලු දේවල් වෙනස් වෙනවා මං කියන්නේ මේක මත මුළු ජීවිතේම නදාපවතිනවා කියලා නමුත් මේක මත ජීවිතේම නදාපවතින ලොකු සම්භාවිතාවයක් තියෙනවා ඒ ලෙවල් ෆේල් වෙච්ච එකේ කිඟන්නෙක් වෙන්නේ නැහැ මෙච්චර කාලයක් වෙච්ච දේවල් වෙනස් කරන්න බෑනේ පහුගිය අවුරුදු දෙකේ හෝ වෙච්ච දේවල් හෝ මේ මොහොත දක්වා වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ තව දවස් 29 විභාග දවස් 10ක් 15ක් තියෙනවා දවස් 39ක් විතර දිනනවා ඔය ටික ඉවර වෙලා කෙමිස්ට්‍රි පේපර් එක හරි ICT පේපර් ලියලා ගෙදර යද්දී හරි මම මගේ අන්තිම මාසේ උඩරිම ගේම දුන්නා. ආයි මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. උඩරිම කරා කියලා කියන්න පුළුවන් ගන්න හැදුනොත් හිත එච්චරයි. හැබැයි ඒනකොටත් තිබුණොත් එහෙම අපරාධේ මට තව ටිකක් මේ අන්තිම මාසේ කරන්න තිබ්බ කියලා හිතුවා. මහන්සි වෙන්න. හරි.